ජීවිතය කියන්නේ නිකම්ම හුස්ම ගන්න කාලය නෙවෙයි. ඒක අපි මේ ලෝකෙ ගත කරන හැම තප්පරයකම තියෙන අර්ථයයි. සමහර වෙලාවට අපි හිතනවා ජීවිතය කියන්නේ එක දිගට යන සතුටක් කියලා. ඒත් ඇත්තටම ඒක එහෙම නෙවෙයි. සතුට වගේම දුක, සාර්ථකත්වය වගේම අසාර්ථකත්වය, මේ හැමදේම එකට එකතු වුණාම තමයි ජීවිතය කියන ලස්සන චිත්‍රය හැදෙන්නේ. අපි හැමෝම මේ ලෝකෙට එන්නේ එක බලාපොරොත්තු, එක හීන අරගෙන. සමහර හීන බොහොම ඉක්මනින් හැබෑ වෙනවා. තවත් සමහර ඒවා හැබෑ කරගන්න අපිට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒ මහන්සියේදී අපිට නොයෙක් බාධක, අභියෝග එන්න පුළුවන්. ඒත් ඒ හැම බාධකයක්ම අපිට අලුත් දෙයක් උගන්වනවා. අපිව තවත් ශක්තිමත් කරනවා. ජීවිතේ තියෙන ලොකුම සුන්දරත්වය තමයි වෙනස් වීම. හැම දෙයක්ම වෙනස් වෙනවා. කාලයත් එක්ක අපේ අදහස්, අපේ ආකල්ප, අපි වටේ ඉන්න මිනිස්සු පවා වෙනස් වෙන්න පුළුවන්. මේ වෙනස් වීම වලට අපි මුහුණ දෙන්න ඉගෙන ගන්න ඕනේ. අලුත් දේවල් වැළඳ ගන්න ඕනේ. මොකද ඒ වෙනස් වීම ඇතුලේ තමයි අලුත් අවස්ථා, අලුත් දැනුම සැඟවිලා තියෙන්නේ. ඒ වගේම ජීවිතයේ තියෙන තවත් ලස්සන දෙයක් තමයි සම්බන්ධතා. අපි අපේ පවුලේ අයත් එක්ක, යාළුවොත් එක්ක, ආදරය කරන අයත් එක්ක ඇති කරගන්න බැඳීම් හරිම වටිනවා. දුකේදී සතුටේදී අපි එකිනෙකාට හයියක් වෙන්නේ මේ බැඳීම් නිසා. ඒ නිසා මේ සම්බන්ධතා හැම විටම පරිස්සම් කරගන්න එක හරිම වැදගත්. අන්තිමට මට කියන්න තියෙන්නේ, ජීවිතය කියන්නේ තෑග්ගක්. ඒ තෑග්ග අපි කොයි විදිහට පරිහරණය කරනවද කියන එක තමයි වැදගත් වෙන්නේ. හැම දවසකම අලුත් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න. අනිත් අය වෙනුවෙන් යමක් කරන්න. ඔයාගේ හිතට සතුටක් ගෙන දේවල් කරන්න. මොකද මේ ජීවිතය දෙස ආපසු හැරිලා බලද්දී ඔයා ගත කරපු හැම මොහොතක්ම වටිනවා කියලා ඔයාට දැනෙන්න ඕනේ. එහෙනම් ඔබට ජය.